අද පොළොන්නරු වෙනවා සුද්දත් එක්ක තමයි සුද්දත් එක්ක උදේ පාන්දර වෙලා ගියද 6:20යි වෙලා 6:20යි ඊ පොඩි වැඩකට අපි දැන් රවුන්ඩ් ගහම මම ඒකේ පොඩි ක්ලිප්ස් ටිකක් දාන්න හොරයි උදේ පාන්දර මට උදේ වැඩ තියෙන නිසා තනියෙන් යන්න බෑ කියලා මාත් යනවා අපි පොළොන්නරුට ආවා boys and girls වැඩ වෙලා කියලා දිනවලට පොළොන්නරුට ආවා මෙයාව හොස්පිටල් එකට දාන්න ඕනේ වෙලා කියලා තියෙන හොඳටම හොස්පිටල් එකට දාලා ඔරයිට් බයිකෙන් කාටද ඔරයිට් එයාව දැම්මා අපි දවල්ට කණ්ඩ එළියට ආවා මම අර ඉස්සෙල්ලා කිව්ව වැඩ ටික කරගන්න බැරි වුණා මම ඉන්න ගියා ඉතින් අයියෝ මේ පට්ට හවුස් ඉන්නේ ඉන්න නිකන් ඔලුව නිකන් කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ ඩොරාඩෝ එසන්ස් ඔයගොල්ලෝ අහලා තියෙන බ්‍රෑන්ඩ් එක ගැන ඉතින් අද ඒකේ පොළොන්නරුවේ අලුතෙන් මෝල් එකක් තියෙනවා shopping mall එකක් open කරනවා ඒගොල්ලෝ ඒ mall එකේ ඒගොල්ලන්ගේ store එකක් දානවා ඉතින් හෙට තමයි ඒක opening එක මේ දින්නේ තන මෙයා තමයි ඩොරාඩෝ අපි කතා කරමු දාඩි කි පුරවන්න කියලා කිව්වද අපේ වැඩේ ඉවරයි උඩ එක බ්ලොග් එකට හයි කරලා බ්ලොග් එකට හයි 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 බයි යාද පොළොන්නරුව නගරී නගර මැදි කාටද යන්න නෑ ඔය ඉතින් ගහෝ බ්ලොග් එක ආයේ කිව්වක් තව වැඩ ටිකක් තියෙනවා ඒ වැඩ ටිකේදී අප්ඩේට් එකක් දෙන්න ගන්න ඉතින් දන්නවද දන්නේ මම මේ තව කරනවා බීට් බොක්සිං වලට අමතරව ඩිජිටල් මාකටිං කරද්දී මගේ යාළුවෙක් හම්බුණා පොළොන්නරුවේ මම ඊට පස්සේ යාගෙත් එකට පොඩි වීඩියෝස් දෙක තුනක් කරලා දුන්නා දැන් ඔය මේ ඩොරාඩෝ එසන්ස් එයාගෙත් වීඩියෝ දෙක තුනක් කරා දැන් මේ අලුතින් ස්ටෝර් එකක් ඕපන් කරනවා ඔය පොළොන්නරුවේ ක්‍රවුන් මෝල් එකේ අර ඇදින් පේන්නේ අන්න ඒකේ එයාගේ ස්ටෝර් එකක් ඕපන් කරනවා හෙට ඒ කියන්නේ අද දැන් අද ඇත්තට අද කවද්ද අද 8 වෙනිදා අද මාර්තු 8 sorry අප්‍රේල් 8 අද අප්‍රේල් 8 9 ඕපන් කරනවා ඉතින් ඒකට පොඩ්ඩක් වීඩියෝස් ටිකක් කරන්නයි මගෙත් තව වැඩ වගේක් තියෙනවා එඩිට් කරන්න ආවේ දැන් ඒ වැඩ ඉවරයි ඉස්සලා දැක්කෝ යාළුවෝ ටික හරි එහෙනම් ඒකෙදි හම්බුම වාහනේ දීලා එන්න alright වාහනේ දුන්නා වාහනේ දැම්මා මේ පොඩ්ඩක් ඉන්න අපි මෙයාවත් දාගෙන යන්න මේක විතරක් දෙනවා රස්නේ ඔයගොල්ලෝ දකින්න ඩොරාඩෝ එකේ HQ එක තමයි මේක headquarters මේකට තමයි අර වීඩියෝස් වල ඉන්න මේ පිටිපස්සේ නඟපාන අයියලා මම වීඩියෝස් යදානක් මේ තමයි මේ කවුද නංගිලාගේ මාරයා ඔව් මම මිනි මරන අර ඉන්නේ ඇන්ටිලාගේ මාරයා
අයියෝ. මොකද ලැප් එක? කෝ මට තේරෙනවා. ඔව්. ඒ ඔබේ ලැප් එක මචං. අර මම මේක කරගන්න. උඹට බෑනේ. ඉතල පොතක් කරගෙන වෙන්න අම්මට. මොකක් හරි පොතක් දී. පොතක් කරගපන් ඉස්සර. නිර්මාණ එහෙමයි. ඒ කියන්නේ මේකේ නැචරල් ඔයිල් එකම වගේ ගන්න අපිට දැනට එහෙම මේකක් නැහැ නිර්මාණය වගේ. හයි කියන. එහෙම මේ ඕක දීපන්. නිර්මාණ සුවඳම වගේ දෙයක්. අර වෙන පොතක් ගන්න මේ ඈ එහෙමත් ඒක එක දෙන්න. මොකද? ලස්සන කොල්ලෙක්. කවුද? අපි ඩොරාඩෝ එකේ වැඩ ඉවරයි. දැන් අපි යනවා. නිවස කරානේ? සෑට මේ දොර ඇල්ල දෙන්නද? දොර ඇල්ල දෙන්න පො. හරි මල්ලි මල්ලි ලුණු කෑල්ලක් කනවා. thank you මල්ලි thank you. මගේ සෙක්‍රටරියෙන් සල්ලි ලෑම. හරි හරි. බුදු අම්බෝ තරහට දැන් ඔයම දොර. අපි යනවා කණ්ඩ. අපි ඩිනර් ගන්න යන පොඩි පොඩ මූඩ් ඩවුන් වෙලා ඉන්න කට්ටියගෙම මෙයාට මේ ට්‍රාන්ස් එකක් හම්බෙලා තියෙනවා පදවියට. හරි ළඟ තැනකට හම්බෙලා තියෙනවා අම්මට සිරිපෙතට යන්න ඕනේ. පදවිය ඔය කියනවා පදවියට යන්න ලෑස්තිද බ්‍රා? බලමු මේ අලුතින් රෙස්ටෝරන්ට් එකක් දාලා තියෙනවා. ඒකට ටෙස්ට් කරන්න අපි යම් පදවියට. අපි කඩේට ගියා. ඒකේ මෙනු එක බලුවාට පස්සේ මෙනු එක සෙට් වුන්නේ නැහැ වැඩ. අද නිකන් අපේ මිනිස්සු කෑම දිහත් පොඩ්ඩක් බැලුවා හොරෙන් හොරෙන්. ඒවත් නිකන් අර රහ නැහැ වගේ පේනවක් තිබ්බා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් පොළොන්නරු යාපුවම කන තැනකට යනවා. අර කලින් බ්ලොග් එක රෑ කන්න ගියේ ඉස්සලාම යන් එතෙන්ට. ඊට පස්සේ එතනත් පොඩ්ඩක් මෙනු එක චෙක් කරලා යමු වෙන තැනකට. දවල් කාපු තැනට. සමුද්‍රේ. සමුද්‍රය. අපි where we gonna stay bro? මෙතන ඉන්නා? අර AC on කරලා ඇත්තේ. නම්බරට AC. එතන අර ලොකු ටේබල් එකට මේ මම ඉතින් එක වැඩ කරන්නේ නැහැ 32. මෙතෙන්ට එනවා. අවුලෙන් ඉන්න. Okay, looks good. The biryani